ශක්තිය දුර්වලතා සහ අපිට ඇති අවස්ථාවන් පිළිබඳ ඔබ අවබෝධ කරගත්තා නම් ඔබට පුළුවන් ඔබේ ජීවිත අරමුණු හරියට හදාගන්න. ඒ අරමුණු හදාගත්තොත් ඔබට පුළුවන් ජීවිත ඉස්සරහට යන්න. ඉතින් හැම කෙනෙකුටම මේ දේ කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපට එන සිතුවිලි ටික අපි එක තැනකට ගොනු කරගන්නේ කොහොමද කියන. මොකද හැම වෙලේම හිතෙන්න පුළුවන් මේ දේ කරොත් හරියයිද, මේ දේ කරොත් වරදීද, සහ මේ දේ තුලින් මගේ ජීවිතය ඉස්සරහට යන්න පුළුවන්. ඔයාට මට එන ඒ සිතුවිල්ල තමයි අපි පස්සට දාන්නේ. ඉතින් අපට අපි පස්සට දාන්න එන සිතුවිල්ල අපිම තමයි හදාගන්න ඕනේ. මේ සිතුවිල්ල කියන දේ වෙන කාටවත් හදන්න බෑ. අපි හිතනවා මේක මේ කවුරුත් හදන එකක් කියලා නෑ. මේක අපිම තමයි හදාගත යුතුයි කියලා. මොකද සමාජයේ ගොඩක් දේවල් කියන්න පුළුවන්. සමාජයේ විවේචන තියෙන්න පුළුවන්. සමාජයේ එකේ කතා කියන්න පුළුවන්. වාට මේක කරන්න පුළුවන්ද? වාට මේක කරන්න බැරි වෙයි. ඕක හරියන්නේ නෑ. අපට එන්නේ ඔන්න ඔය කතාව තමයි. මොකද මේ සමාජයේ ගොඩනැගිලම තියෙන්නේ. අපි වටන්න මිස අපිට හයියක් එන්නේ නෙවෙයි. ඉතින් හයිය ඇති කරගන්න ඕන අපිම තමයි. ඉතින් හයිය ඇති කරගන්නකොට ওই සිතුවිලි ටික ධනාත්ම ඍණාත්ම සිතුවිලි වලට මූණ දෙන්න අපේ සිතුවිලි හරියට අපේ මනස හදාගත්තා නම් අපිට හැම දෙයකටම මූණ දෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මනස අපි හදාගන්න තියෙකයි. අපිට පුළුවන් නම් අපේ තියෙන ශක්තිය අපේ අරමුණු වෙනුවෙන් යොදා ගන්න. වැටෙන හැම මොහොතකම අපිට පුළුවන් නම් හිතන්න නෑ මම මේ ගේම් එක මම ගහනවා. මේ ජීවිතේ මේ යන්න ඕන ගමන මම අනිවාර්යෙන් යනවා. මොකද අපිට දාගන්න අපේ ජීවිතේ ගොඩාක් තියෙන බැරියර්ස්. අපි දාගන්නේ බැරියර්ස්. අපි ඔළුවට දාගන්න බැරියර්ස්. නෑ මේ දේ කරන්න මේ දේ කරන්න බෑ. මේ දේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මොකද උපකල්පන සායේ උපකල්පන තුලින් අපි හදාගන්න කතාව. ඒ කතාව තුල අපි ජීවත් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ඒ කතාව ගොඩනගා ගන්න ඕන අභියෝගයට මම මොන දෙනවා. මේ අවස්ථාවන් මම අරගෙන මගේ ජීවිතය ඉස්සරහට යනවා කියලා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ කතාව හරි ලස්සන ගොඩනගා ගන්න. ගොඩ නගා ගැනීම තුල තමයි ඒ ලස්සන කතාව ගොඩනැගීම නගා ගන්න ආකාරය තමයි වැදගත් වෙන්නේ අපි ඉස්සරහට යනකොට. මොකද ඒකේ තුල අපි ගන්නව අත්දැකීම් ගොඩක්. ඒක සුන්දර වෙන්න පුළුවන්, ඒක අසුන්දර වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් තුල අපි ගොඩනගා ගන්න ඒ අත්දැකීම් අපේ ජීවිතය ඉස්සරහට යනකොට හරි වැදගත් වෙනවා. මොකද එහෙම නම් අර ගොඩක් කට්ටිය කියනවා නෑ අපි නම් ඕවට අහු වෙන්නේ නෑ. දැන් අපි දන්නවා මෙයා හැරෙනකොට මේකට තමයි හැරෙන්නේ කියලා. අන්නේ හැරෙන එක දැනගත්තාම අපේ ජීවිතේ හරව ගන්න හරි ලේසි. ඒ හරව ගන්න පුළුවන් වුණොත් අපි ජීවිතේ දිනන්න පුළුවන්. මොකද සමාජය කියන්නේ එක කට්ටිය එක විදිහට එක ආකාරයකට ජීවත් වෙනවා. ඉතින් මේ එක ආකාරයකට ජීවත් වෙන කට්ටියට උත්තර දෙන එක හරි ලේසි නෑ, හරි අමාරුයි. මොකද හැම කෙනාම සුන්දර මිනිස්සු නෙවෙයි ඉන්නේ. අසුන්දර මිනිස්සුත් ඔය අතරේ ජීවත් වෙනවා. ඉතින් කකුලෙන් අදින කට්ටිය ජීවත් වෙනවා. අපි දැනගන්න ඕනේ මේ කකුලෙන් අදින කට්ටිය අපි කොහොමද අඳුනගන්නේ කියන එක. අපිව තල්ලු කරන කට්ටිය අපි අඳුනගන්නේ. මොකද අපි සමහරක් කට්ටිය අපි දන්නේම නැහැ. අපට උදව් කරන කට්ටියම අපි වටන්න උත්සාහ කරනවා කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපට මට මේ තියෙන ජීවිත අරගලයේ දිනන්න නම් අපේ සිතුවිලි, අපේ මනස අපි හදාගත යුතුමයි ධනාත්මක විදියට. ඍණාත්මක වෙන්න අපි පස්සට යනවා මිස අපි ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන්නේම අපි මොකක් හරි ගේම් එකක් ගන්න. මේ ගේම් එක ගහන්න පුළුවන්. අපි හරියට හිටියොත්, අපි මනස හරියට හදාගත්තොත්, ඔබත් මමත් මේ උත්සාහ කරන්නේ මනස හරියට හදාගෙන මේ ගේම් එක ඉස්සරහට යන්න. ඉතින් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන්. ඔබේ මනස ඔබ හරියට හදාගත්තා.